ජලය අඩි 2කින් පමණ ඉහළ ගොස් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගතින් පිටරට ජීවත් වෙන ගොඩක් අය මේ වෙලාවේ හිතින් ජීවත් වෙන්නේ ලංකාවේ. තප්පරෙන් තප්පරේ සෝෂල් මීඩියා එක රිෆ්‍රෙෂ් කරනවා. ස්ක්‍රෝල් කරලා බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. සමහර අයට ලංකාවේ තමන්ගෙම කියන අයට කතා කරගන්න බැරුව පැය ගානක් බලන් ඉන්නවා. ඒ අතරේ සෝෂල් මීඩියා එකේ චරිත කියලා හිතන්න හිටපු සමහර චරිතවලට වඩා අය අවතටුණු මිනිස්සු වෙනුවෙන් මාර දේවල් ටිකක් කරනවා. ඉතින්